මේ තියෙන මම ටැංකියට ගත්ත බඩු ටික අද බලමු එකකින් මොනවද ගත්තේ සහ කොහොමද ෆිල්ටර් එක හයි වෙන්නේ මොනවද මේකේ තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි මම ගත්තේ. හරි එහෙනම් බලමු මොනවද මෙන්න තියෙන බඩු කියලා. මුලින්ම ගත්තොත් ටොප් ෆිල්ටර් එක ගන්නවා. මේ තුනා 3250ක් වුණා මේ ෆිල්ටර් එක. ඊට පස්සේ ගත්තා මෙන්න මේ පම්ප් එක. මේක මට දුන්නේ 1400න්. ඔව් 1400න්. මේක ගත්තා. ඊට පස්සේ ෆිල්ටර් එකට මම ස්පොන්ජ් එකක් ගත්තා. මොකද මේකේ ඇතුලේ ෆිල්ටර් මීඩියා මොකුත් වෙන්නේ නැහැ. ඒ හින්දා මේකට දාන්න වෙන ෆිල්ටර් මීඩියාස් වෙනම ගන්න වුණා. ඒකට ස්පොන්ජ් එකක් ගත්තා. මේක සොෆ්ට් එක, මේක හાર્ඩ් ස්පොන්ජ් එක. මේක 650ක් වගේ වෙනවා මේක 200යි. මේක 650ක් වුණා. ඊට අමතරව ඔක්සිජන් බටරයක් ගත්තා. අපි මේක අයින් කරගමු. මේකේ තියෙන ඔක්සිජන් 5 වෝල්ට් තමයි යූස් වෙන්නේ. මේක සාමාන්‍ය ඔස්කා ටැංකියක් හින්දා වෙනවොත් නේ. මේක රෑටෝම් එකේ තියෙනවා දවල්ට ෆිල්ටර් එක දුන්නා. එහෙම තමයි මම හිතන් ඉන්නේ. මොකද ඔක්සිජන් නේ RS 608 කියන බ්‍රෑන්ඩ් මොඩල් එක. මම ඔක්කොම තියෙනවා. මේක IQ 608 කියන බ්‍රෑන්ඩ් එකකින් IQ 608 එකේ මේක තිබ්බා IQ 708 පොඩි සයිස් කීපයකට තිබ්බා. මම ගත්තේ මෙන්න මේක. මේක විස්තර ගත්තොත් මේක IQ 608 බ්‍රෑන්ඩ් එක වොට් 18 පැයට ලීටර් 2500ක් කරනවා. මැක්ස් එකකින් මෙතන වතුර හෙඩ් එක තියෙනවා 1.8 මීටර්. ටොප් ෆිල්ටර් එකක්. අද බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේක අරපු ගාම ෆිල්ටර් එක වෙනවා. අපිට මොකක් නෑ හිස්. දැන් ඊට පස්සේ ගත්තට පස්සේ වොටර් ඉතින් පවර් හෙඩ් එක මේක ගන්න පුළුවන්. මේක ටැංකියට ෆික්ස් කරලා ගහලා ඔව් ඒකට තමයි මේක කියන්නේ. උතර අපේ නිතරම මේකෙන් ගලවන්න ඕනේ ටැංකියෙන් මෝටර එක ගන්නකොට මේකෙන් කෙලින්ම ගලවලා ගන්න පුළුවන්. මේක ටැංකිය ෆික්ස් හයි කරලා අපිට තියන්න පුළුවන්. බලන්න තියාගමු. මේ ඕනේ මේක තමයි ෆිල්ටර් එක තියන්න තියෙන එක ටොප් ෆිල්ටර් එක. ඒක අපිට ඕන මේ වගේ දුරකට තියාගන්න සම්බන්ධයෙන් අඩි දෙක වගේ ටැංකිය තියන්න. හැබැයි පොඩ්ඩක් ප්ලාස්ටික් හાર્ඩ්නස් එක නම් පොඩ්ඩක් මදි වගේ මට. මොකද මේකට වතුර පොඩ්ඩක් බරයි. මේක තියන්න. මේ ඉලා සීල් කප් එක. ඊට පස්සේ තියෙනවා මෝටර් එකේ ඉඳන් වතුර බටේ දීලා තියෙනවා. ඊට අමතරව ඔක්සිජන් බටේ තියෙනවා. පොඩි නල දෙකක් තියෙනවා. අවශ්‍ය කරන පොඩි නීඩ්ස් ටික වෙනම සයිඩ් එක තියෙනවා. ඊට අමතරව මේක තියෙනවා. මේකේ දලක් තියෙනවා. ඊට අමතරව මේකේ චේන් එකක් විතරක් බෙදාගන්න මේ වගේ කැල්ලක් ඇවිල්ලා තියෙනවා. හරි. අපි මේක දැන් හයි කරන්න ඕනේ. හයි කරන්න මුලින්ම දාගෙන ඉන්නේ මේකේ තමයි තියෙන බලන්න. මේක මේක ඇවිල්ලා මෙන්න මෙතනට. ඉස් මෙතන ඉතර කෝල් එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් මෙතෙන්ට එන්න හයි කරලා. වතුර ඉන්න එක දෙන්න. මේක දැම්මා. අපි කියන්නේ ස්ක්‍රීන් එක පාවෙන්න හරි එළියට හරි ගන්න. ඒත් අපි ගහනවා. කත් ඔකේ. ඊට පස්සේ ඒක තියෙනවා. මේක ඉල වතුර වැටෙන්න. ඕකේ. ඒ පැත්තට. මේ වගේ තව එකක් මේක එක පැත්තක හෝල් තියෙනවා. මේක මේ විදිහට ගහගන්න පුළුවන්.
මම ක්ලෝස් අප් ෂොට් එකක් දෙන්න. මුලින්ම මේකේ මෙන්න මේක හයි කරගන්න. වතුර එළියට යන අවුට් එක අවුට්ලට් එක. ඒක තමයි මෙහෙම දාන්න තියෙන්නේ. මෙහෙම දැම්මම මේ විදිහට යටින් එනවා. ඊට පස්සේ මෙන්න මේ දැල දා ගන්න ඕනේ. ඒ යටම ගිහලා මෙන්න මේ විදිහට සෙට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ චේන් එක सेरेमिक रिंग हरी मोना हरी फिल्टर यूज करते हो मन धरने का है मगे मैंने सेंटर लेकर तो मैं यूज़ करा हार्ड दिखाई मैं पुडिंग मैं क्या नहीं लो एक रेटिंग सेरेमिक रिंग्स ले करती हूँ अरे ईट पास मम्मी का हीटर नहीं थे तो मैं देखता ईट पास से मैं तेरी मैंने मैं दवा लगाना पड़ा मैंने मैं कहा मैं होल्स तीन बार थे आठ दिन නේද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ මෝටර් එකේ අවුට් එක. මෙන්න මේකට මේ විදිහට මේ පස්සේ මේ විදිහට හයි කරගත්තා. ඒක අනිත් පැත්ත මෙන්න මේ විදිහට හයි කරගත්තා. ඊට පස්සේ මේකේ වෙලේ හරි නේද? මේකේ වෙලේ හරි. ඊට පස්සේ ෆිල්ටර් එක ගත්තට පස්සේ මේකේ මෙන්න මේ කෑල් නොබ් එක අයින් කරලා රේඩ් ඔක්සිජන් එක ගහගන්නේ. ඔක්සිජන් නෙවෙයි. අපි ඒතර මේක තියන්නේ ටැංකිය ඇතුළේ ටැංකියෙන් එළියෙන් තියන්න ඕනේ. උලංගෙන් මම ආ වීඩියෝ එකේ මගේ අනිත් පෙන්නන එක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මේක මෙන්න මේ වතුර එන තැනට ෆික්ස් කරගන්න. ඊට පස්සේ මේ ලොක් නම් යුත්තේ මෙන්න මේ කටවල් ගහන්නද කොහෙද? වතුර අපිට කියන්නේ මේක ඕන නැත්නම් ෆිල්ටර් එක විතරක් යූස් කරනවා නම් මේ නොබ් එකෙන් කටවල් ගහන්න පුළුවන්. අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලාද. ෆිල්ටර් එක මේ තමයි තියෙන්නේ. මේකේ මෙතනින් වතුර ඇදලා ගන්නවා. ඒ වතුර ඇදලා අරන් මෙතනින් වතුර එළියට දානවා. ඒ වගේ මේ බටේ දිගේ වතුර එළියටත් එනවා. මේකේ මේ ඔක්සිජන් වගේ ඉන්නේ. මෙන්න මේ අපි හයි කරන බටේ තියෙනවනේ. ඒ බටේ හුලං එළියෙන් ඇදලා ගන්නවා මේ. මේකෙන් තමයි සද්දෙන් සද්දයක් තියෙන්නේ. මේක වැහුවොත් සද්ද නැහැ නේ. දැක්ක? මේක වැහුවොත් ඔක්සිජන් උත් නෑ. හුලං එන්නෙත් නෑ. මේක ඇරියොත් එනවා අර. දැක්ක? එයා එක එන්නේ මෙන්න මේ බටේ. හරි. ඊට පස්සේ මෙන්න මේ වතුර එක මෙන්න එක මෙන්න මේ විදිහට ඒ වතුරේකට වැටෙනවා. මේ මගේ කලින් එක. මේක අස්තරන්න යරාලා තියෙනවා. ස්පොන්ජ් එකට වැටෙනවා. වැටිලි ඉවර වෙලා අන්න අර විදිහට ටැංකිය ඇතුළට වැටෙනවා. හරි. යටින් නම් පේන්නේ නැහැ. ආම් පේනවා. හරි. වතුර එකත් හොඳට ක්ලියර් එකට තියෙනවා. මාළු ටිකත් හොඳට වෙනවා. දැන් මෙයාලා එහෙම විකුණන්න ඉන්න මාළු එක මෙච්චර ප්‍රයාස ගොඩක් මේක ඉන්නේ.